ඩයිවර්ජන්ස් එකක් කියන්නේ මොනවද? ඩයිවර්ජන්ස් එකක් කියන්නේ ට්‍රේඩ් එකකට එන්ට්‍රි එකක් ගන්න තියෙන සුපිරිම කන්ෆර්මේෂන් එකක්. එතකොට ප්‍රධාන වශයෙන් ඩයිවර්ජන්ස් වර්ග තුනක් තියෙනවා. බුලිෂ්, බෙයාරිෂ්, හිඩන්. එහෙනම් බුලිෂ් ඩයිවර්ජන්ස් එකක් කියන්නේ මොකක්ද කියලා මේ වීඩියෝ එකෙන් බලමු. RSI ඉන්ඩිකේටර් එකෙන් තමයි ඩයිවර්ජන්ස් එක බලන්නේ අපි. අපි දන්නවා RSI කියන්නේ මාකට් එක ගැන දිශාවටමයි කියලා. එතකොට එක අවස්ථාවක් එනවා RSI මාකට් එක විරුද්ධ වෙන. අන්න ඒ අවස්ථාව තමයි ඩයිවර්ජන්ස් එකක් කියලා කියන්නේ. ඔයාලට පේනවා මෙතන මාකට් එක ඩවුන් වෙලා RSI අප් වෙලා තියෙනවා. මාකට් එක A පොයින්ට් එකේ උඩිනුත් B පොයින්ට් එකේ යටිනුත් තියෙනවා. RSI වලදී වන්නේ ඒකේ අනිත් පැත්ත. එතකොට මේක බුලිෂ් ඩයිවර්ජන්ස් එකක්. මාකට් එක ඩවුන් RSI අප්. මෙතනදී අපි එන්ට්‍රි එකක් කරන් බලමු මාකට් එකට මොකද වෙන්නේ කියලා. හරි, එතකොට මාකට් එක අප් වෙලා ඕල් ටාගට් වදුනා. මේ වගේ බුලිෂ් ඩයිවර්ජන්ස් එකක් හැදුනම ගොඩක් දුරට මාකට් එක අප් වෙනවා. හොඳ කන්ෆර්මේෂන් එකක් ලෝන් එන්ට්‍රියක් ගන්න. හරි, ඊළඟ වීඩියෝ එකෙන් බලමු බෙයාරිෂ් ඩයිවර්ජන්ස් එකක් කියන්නේ මොකක්ද කියලා.